Good morning guys. ඔන්න අපි අද last day එක ජර්මනි වල උදේම ආවා ලස්සන ඇපල් වත්තක් බලන්න. හැබැයි අපිට ආරංචි වෙච්ච විදිහට ඇපල් අවාරි කියලා තමයි ආරංචි උනේ. ඒත් අපි යනවා ඇපල් කියන ෆාම් එකේ ඇපල් පික් කරන්න. ඒගොල්ලන්ගේ ඇපල් තියනවා කියලා අපිට ආරංචියක් ආව කතා කරලා බැලුවාම ඉතින් අපි ට්‍රෑම් එකේ ආපු යා උදේම දැම්මේ නෑ. අපි ට්‍රෑම් එකේ ඇවිල්ලා දැන් මේ ට්‍රෑම් පාර අයිනෙන් ඇවිදලා යනවා. මේ යන්නේ අපි ආපු ට්‍රෑම් එක guys. අදාවේ කහපාට ලස්සන ට්‍රෑම් එක. ඉතින් right ලස්සන ඇපල් වත්තක් බලන්න යනවා. අද හවසට යනවා ප්‍රැන්ක්ෆර්ට් සිටි එකේ ටුවර් එකක්. දිගටම ඉන්න ඕල මාත් එක්ක. මේ තියෙන්නේ guys ඇපල් කියන ෆාම් එකට කලින් තියෙන ඇපල් ෆාම් එකේ ඇපල් මිනිහෙක්. හරි ලස්සනයි. අපි පොඩි කාලේ දැක්ක ඇපල් මිනිසා වගේ ඇපල් ෆාම් එක ඉස්සරෙන් හදලා තිනවා. එයාලගේ ඇපල් වත්තේ ලෝගෝ එක වගේ. ඉතින් මේ ඇපල් වත්තේ නම් ඇපල් නැහැ. ඊට ඉස්සරහ තමයි අපි යන ඇපල් වත්ත තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු guys. ලෝකල් ස්ටෝ එකක් එක එක ඇපල් වලින් හදපු ජෑම් වර්ග ඒගොල්ලන්ගේ ඇපල් ෆාම් එකේ තියෙන ඇපල් ගෙඩි ලොකු උර පැක් කරලා හදලා එතන මෙහා පැත්තේ තමයි ඇපල් ෆාම් එක තියෙන්නේ. ඇපල් ජූස් වර්ග ඔක්කොම තියෙන්නේ ඇපල් ප්‍රොඩක්ට්ස් guys. ඔන්න guys මම දැන් ඇපල් කඩන්න යනවා. ඇපල් වත්තේ ඒගොල්ලන්ගේ ඇපල් තියනවා කියලා කිව්වා. මෙන්න guys මං ඇපල් ගෙඩියක් ගාවට ආවා. අපි කාලා බලමු මේක කඩාගෙන. ඕ so crispy, the best apple I ever have in my life. Amazing. Winner guys, මොකක්ද මේ බ්‍රෑන්ඩ් එක? Pinky කියලා apple බ්‍රෑන්ඩ් එක. සුරංගි මාත් එක්ක එන්න පෙන්නු මෙයාට apple. Oh my god. මේක නම් මාර රහයි. මම මේක මේ කන ගමන් ඉන්නේ ඒක අහක දාන්න හිතෙන්නේ නැහැ. ඇපල් ලෝකයක්. දැන් මේ කාලා ගයිස් උඩින් විසිකන්න තමයි වෙන්නේ ඉතුරු ටික. සුරංගි බාන්න දෙන්න අපි මෙතන ගෙඩියක් කඩගමු. බලමු මේකෙන් කාලා. දැන් මම මේක කන්න යන්නේ. මේක අපි කොහොමද කියලා බලමු. වාව් ඒක ස්වීට් ඇන්ඩ් සා රහත් තියෙන්නේ. ගයිස් මට එක්ස්ප්ලේන් කරන්න බෑ කොහොමද ෆීලිං එක කියලා. මගේ පස්සේ එක්ස්පීරියන්ස් එක මේ වගේ ඇපල් අතරේ අප කඩන් කන. කටේ ඇපල් පිරීලා මං ඉතින් රස විඳිනවා. ඔයාලා බලන් ඉන්න. ඔයාලත් ඇවිල්ලා බලන්න ලෝකෙ මේ වගේ ලස්සනට. guys අපි දැන් apple juice fresh apple juice ගන්න යන්නේ බෝටල් එකකින්. මෙයා තමයි කඩේ ඉන්න එක්කෙනා අපිට උදව් කරා apple වත්තට යන්න. බලමු අපි apple බීලා අක්කා බෝතලේ යట్లా දෙන්න යන්නේ මට හරි. super nice, thank you very much. yeah bye bye. guys අපි ආවා අද pastry shop එකකට. එක එක ජාතියේ කෑම ගොඩාක් තියෙනවා. ලස්සන ඒවා.
මේ තියෙන්නේ guys මම ඉන්න මේන්ස් කියන සිටි එකේ තියෙන ස්ටේෂන් එක. මම මෙතනින් තමයි ට්‍රේන් එක ගන්නේ ප්‍රැන්ක්ෆර්ට් ඕල් සිටි එක බලන්න යන්න දැන්. හරි අපි ගිහිල්ලා බලමු කොහොමද ප්‍රැන්ක්ෆර්ට් ඕල් සිටි එකේ ලස්සන කියලා. මෙතන තියෙනවා අපේ ස්ටේෂන් එකේ ලස්සන ඇත්ත මල් වලින් හදපු මේ ඔක්කොම ඇත්ත මල් ෆ්‍රෙෂ් ගස් ඔක්කොම තියෙන ලස්සන ඩෙකරේෂන්ස්. මේ දේවල් හරිම ලස්සනයි. මේ බලන්න මේකත් ඇත්ත මල් ගහක් අතර නමල එකතු කරලා හදලා තියෙන්නේ. ඔන්න guys අපි දැන් ෆ්‍රැන්ක්ෆර්ට් මේන් සිටි එකට ඇවිල්ලා තියෙන්නේ. අද මගේ අන්තිම දවස ජර්මනි වල ඉන්න. ෆ්‍රැන්ක්ෆර්ට් සිටි එකට දැන් ට්‍රේන් එකේ ඇවිල්ලා සිටි එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලන්න තමයි අයිඩියා එක. රයිට්. ඔයාලා දිගටම ඉන්න මාත් එක්ක අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන ලස්සන තැන් කියලා ෆ්‍රැන්ක්ෆර්ට් සිටි එකේ. ඔන්න අපි චීස් විතරක්ම තියෙන කඩේකට යනවා. ඉල්ල බලමු විවිධාකාරයේ චීස්. जाती चीज वर्ग मार सुगंधाई शॉप पे गए थे इन्हें ඔක්කොම चीज वर्ग look at these guys मैं ඔක්කොම चीज बॉस ये तो चीज वर्ग past this time. Okay, जाती चीज वर्ग इतना फ्रैंकफर्ट सिटी එක මැද්දේ තියෙන ආයනික් බිල්ඩින් එකක්. මේ ඉතින් ටුවරිස්ට් ස්ට්‍රීට්ස් මේ ඔක්කොම shops තියෙනවා කන බොන දේවල් ගන්න කැමති අර shopping කරන්න. අපි දැන් ඉන්නේ ෆ්‍රැන්ක්ෆර්ට් සිටි එක මැද්දේ තියෙන ලස්සන ලොකු එකකට එකක් වෝල්ස් වලින් කනෙක්ට් වෙච්ච දිගට පිහිටපු ලොකු චර්ච් එකක. ඒක මාර ලස්සන ආකිටෙක්චරින්. guys old Frankfurt city එකේ ඔයාලට පේනවා ඉතින් මේ හැම බිල්ඩින්ග් එකම එකම පාටකට වගේ තමයි හදලා තියෙන්නේ. මාර්ම වෙනස් ආකිටෙක්චරින් ගොඩක් බිල්ඩින්ග්ස් එකම පාට එකම විදිහට හදපු බිල්ඩින්ග්ස්. ඒකත් එක විශේෂත්වයක් වෙන්න ඇති මේක old Frankfurt city එක ගොඩක් ෆේමස් වෙන ටූරිසම් වලට. මේ තියෙන්නේ guys ගොඩක් ෆේමස් old Frankfurt city එකේ සෙන්ටර් එක. මෙතන තමයි ක්‍රිස්මස් කාලේ ගොඩක් ෆේමස් ලොකු ක්‍රිස්මස් ගහක් එමෙයාලා හදන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මේකෙන් ගොඩක් ෆේමස් චර්ච් එකක්. මේ චර්ච් එක ගොඩක් පැරණි චර්ච් එකක්. හරි දැන් අපි ඇවිදගෙන යනවා ලව් ලොක් බ්‍රිජ් එක කියන එක බලන්න. ගිහිල්ලා බලමු. මෙන්න guys ජර්මනි ෆ්‍රැන්ක්ෆර්ට් සිටි එකේ තියෙන ගොඩක් ෆේමස් බ්‍රිජ් එකක් ලව් ලොක්ස් දානවා කියලා කපල්ස් ඇවිල්ලා ඉබ්බෝ දාලා ඒ බ්‍රිජ් එකේ ගොඩක් යකට පැඩ්ලොක්ස් තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති guys මේ ලව් ලොක් කියන ෆේමස් බ්‍රිජ් එකේ කොච්චර ලොකු පැඩ්ලොක්ස් ප්‍රමාණයක් දාලා තියෙනවද කියලා එක පාට පාටින්. දැන් ඔයාලට මේ බ්‍රිජ් එකට යටින් යනවා පේනවා ඇති අපි රයින් රිවර් එකේදී දැක්කා වගේම ලොකු කාගෝ ට්‍රාන්ස්පෝර්ට් ෆෙරීස්
මේ වගේ ෆෙරිස් මම දැක්කේ ෆස්ට් ටයිම්. ඉතින් ගොඩක් මෙහි ජර්මනියේ තියෙන වතුර ඇල මාර්ගවල මේ වගේ ෆෙරිස් යනවා ගොඩක් කාගෝ ට්‍රාන්ස්පෝර්ට් ෆෙරිස්. රයිට් මේ තියෙන්නේ ජර්මනියේ ඕල් ෆ්‍රැන්ක්ෆර්ට් සිටි එකේ තියෙන ලව්ලොක් බ්‍රිජ් එක. ඔන්න ගයිස් එන දවස් 6ක් නයිට් 6ක් දවස් 7ක් ටිකක් දිග ට්‍රිප් එකක් කරා. මාන්සි ඇත්තටම ගොඩක් හැබැයි ඇවිද්ද ගොඩක් තැන්වල සුරංගියක් කෑම ආව ස්පෙෂලි ජර්මනි වල මාර ලොකු තැන් ටිකකට එක්කන් ගියා. ගොඩක් දුර ගියා අපි. පිටිපස්සෙන් තියෙන සුරංගින්නේ ගෙදර. ඉතින් මම ෆ්‍රැන්ක්ෆර්ට් සිටි එකට ගිහිල්ලා ඇවිල්ලා ට්‍රිප් එක ඉවර කරන්න යන්නේ. එහෙනම් දැන් මම හවසට එයාපෝට් එකට යනවා. තව පැය දෙකකින් ඉඳලා ලෑස්තිලා මම යමු මොනවද දාන්නේ නැහැ. ප්ලේන් වල යන වීඩියෝස් ඕන තරම් තියෙනවා දැකලා. ඉතින් thank you very much වීඩියෝ එක බලුවට. එහෙනම් හැමදාම වගේ subscribe කරන්න, like කරන්න, share කරන්න, usual ටික කියන්න ඕනේ. Don Gunas travel vlogs. එහෙනම් මම පුළුවන් තරම් ඉක්මනට තව vlogs අරන් එන්නම් අලුත් ඒවා. එහෙනම් ජය වේවා.